අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන රැකියා අවස්ථා රාශියක් පිළිබඳව. පළවෙනිම රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවේ දශක ගණනාවක විශ්වාසය දිනාගත් පාවහන් නිෂ්පාදනයේ මෙන්ම විවිධ ක්ෂේත්‍රයන් රැසක පැතිරුණු දැවැන්තම සහ කීර්තිමත් දේශීය ව්‍යාපාරික සමූහයක් වන DSI සැම්සන් සමූහය වෙතින් විවිධ අංශයන් සඳහා සහකාර තනතුරු වෙනුවෙන් නවබඳවා ගැනීම ආරම්භ කරලා තියෙනවා. අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය 2026/7/14. අපස උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව නිම කළ නැතහොත් අදාළ ක්ෂේත්‍රයන්ගෙන් මූලික ඩිප්ලෝමා සපුරා ඇති උද්‍යෝගිමත් තරුණ තරුණියන් සඳහා ශක්තිමත් දේශීය සහ ජාත්‍යන්තර ආයතනික වටපිටාවක් තුළ ආකර්ෂණීය වැටුප් දීමනා වෛද්‍ය රක්ෂණ වරප්‍රසාද සහ වෘත්තීය ජීවිතයේ ස්ථාවර දියුණුවක් ළඟා කර ගැනීමට ලැබෙන කදිම අවස්ථාවක්. දෙවෙනි රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවේ වරාය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙතින් සහකාර ප්‍රධාන රියදුරු තනතුරු සඳහා නවබඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවලා තියෙනවා. අයදුම්පත් බාර ගන්න අවසාන දිනය 2026/7/17. මේ සඳහා අයදුම් කරන්න සමුද්‍රීය හා වරාය මෙහෙයුම් ක්ෂේත්‍රයේ වෘත්තීය ජීවිතයක් ගොඩනගා ගැනීමට කැමැති අදාළ රියදුරු සුදුසුකම් හා පළපුරුද්ද ඇති වගකීමෙන් සහ ආරක්ෂිත කාර්යයන් ඉටු කළ හැකි ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම අවස්ථාව විවෘත වෙනවා. රාජ්‍යාංශයේ ස්ථාවර රැකියාවක් වෘත්තීය සංවර්ධන අවස්ථා සහ ආකර්ෂණීය ප්‍රතිලාභ සමග ඔබේ අනාගතය ගොඩනගා ගැනීමට මේ කදිම අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ එකම 100%ක්ම රජයේ වගකීම සහ සුරක්ෂිතතාව සහිත ස්වදේශීය බැංකුවක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ඉහළ කළමනාකරණ සහ විධායක ශ්‍රේණිවල තනතුරු සඳහා නවබඳවා ගැනීම ආරම්භ කරලා තියෙනවා. තනතුර තමයි සහකාර ලේකම්, සහකාර කළමනාකරු, පර්යේෂණ විශ්ලේෂක වගේ රැකියා අවස්ථා 3ක් සඳහන් කරලා තියෙනවා. ආයතනයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව අයදුම්පත් බාර ගන්න අවසාන දිනය 2026/7/14. මේ සඳහා අයදුම් කරන්න නම් බැංකුකරණය, මූල්‍ය, ව්‍යාපාර කළමනාකරණය, ආර්ථික විද්‍යාව, නීතිය හෝ සංඛ්‍යානය වැනි අදාළ ක්ෂේත්‍රයන්ගෙන් විශ්වවිද්‍යාල උපාධියක් හෝ පිළිගත් වෘත්තීය සුදුසුකමක් සමග අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත වෘත්තිකයන් සඳහා මේ අවස්ථාව විවෘත වෙලා තියෙනවා. දිවයිනේ ඉහළම මට්ටමේ රාජ්‍ය බැංකු සංස්කෘතියක් තුළ ආකර්ෂණීය වැටුප්, නිවාස හා වාහන ණය පහසුකම්, වෛද්‍ය රක්ෂණ, විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සහ උපරිම වෘත්තීය සුරක්ෂිතතාවක් සමගින් සමාජයේ ඉහළ පිළිගැනීමක් හිමි කර ගැනීමට ලැබෙන කදිම අවස්ථාවක්. හතරවෙනි රැකියා අවස්ථාව තමයි රටේ යටිතල පහසුකම් සහ නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරන ලබන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සහ පරිසර සමාජ ආරක්ෂණ සහ රියදුරු තනතුරු සඳහා නවබඳවා ගැනීම ආරම්භ කරලා තියෙනවා. තනතුර පරිසර නිලධාරී, සමාජ ආරක්ෂණ නිලධාරී, රියදුරු ආයතන, ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය. අයදුම්පත් බාර ගන්න අවසාන දිනය 2026/7/6. මේ සඳහා අයදුම් කරන්න පරිසර විද්‍යාව, සමාජ විද්‍යාව හෝ එහා සම්බන්ධී ක්ෂේත්‍රයකින් විශ්වවිද්‍යාල උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහ පළපුරුද්දක් සහිත වෘත්තිකයන් මෙන්ම වළංග රියදුරු බලපත්‍රයක් සමගින් පළපුරුද්දක් සහිත උද්‍යෝගිමත් පුද්ගලයන් සඳහා රජයේ අනුමත ස්ථාවර වැටුප්, ව්‍යාපෘති දීමනා සහ ඉහළ වෘත්තීය වටපිටාවක රාජ්‍ය අංශයේ පළපුරුද්දක් ලබා ගැනීමට ලැබෙන කදිම අවස්ථාවක්.